අන්තිම ප්‍රශ්නය. ඉස්කෝලේ පළවෙනි දවසේ අඳපු පළවෙනි චිත්‍රය මොකක් මතක නෑ නේද? අන්න අවිඥානීය ස්වභාවය. මනෝ විශ්ලේෂණවාදය ඇතුලේ ෆ්‍රොයිඩ් කතා කරා පුද්ගලයාගේ ලිංගිකත්වය ගැන. පුද්ගලයාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් මිනිසු දකින සිහින ගැන මේ සිහින විශ්ලේෂණය පිළිබඳව වෙනම පොතක් ලියුවා. ඒ වගේම තෙරපි, ට්‍රීට්මන්ට්ස් මේ හැම දෙයක් ගැනම ෆ්‍රොයිඩ් කතා කරා. අයිබෝන් හැමෝටම හරි අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝ විශ්ලේෂණවාදය. නැත්නම් අපි හඳුනගන්න මේ සයිකෝ ඇනලිසිස් කියන ගුරුකුලයේ ප්‍රධාන තියරි එකක් සම්බන්ධයෙන්. අපි දන්නවා මේ වෙනකොට මනෝ විශ්ලේෂණවාදය ආරම්භකයා නැත්නම් මේකේ පියා විදිහට අපි හඳුනාගන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. දැන් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්තට පස්සේ අනික් ගුරුකුලයන් වල ඉන්න මනෝවිද්‍යාඥයන්ට සාපේක්ෂව සහ මනෝ විශ්ලේෂණවාදයේම ඉන්න අනිකුත් මනෝවිද්‍යාඥයන්ට සාපේක්ෂව මේ ෆ්‍රොයිඩ් ටිකක් වෙනස්. මොකද මේ මනෝ විශ්ලේෂණවාදය ගොඩක් කලාවට සමාජය ඇතුලේ ඉතා ජනප්‍රියම ගුරුකුලය. සහ වැඩිපුර කාල සීමාවක් සමාජය ඇතුලේ පැවති ගුරුකුලය වශයෙන් හඳුනා ගන්න කාරණා කීපයක් මේකට හේතු වුණා. එකක් තමයි ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරපු සංකල්ප සහ ෆ්‍රොයිඩ් මනස පිළිබඳව පුද්ගලයාගේ චර්යාව සම්බන්ධයෙන් මේ හැම දෙයක්ම කතා කරේ යම් තාක් දුරකට ප්‍රායෝගික සංකල්ප එකතු කරලා. උදාහරණයක් විදිහට මේ වෙනකන් සමාජය ඇතුලේ human mind and behavior පුද්ගලයාගේ මනස සහ චර්යාව අතර යම්කිසි කතාබහක් ඇති වෙලා තිබුණා මනෝවිද්‍යාත්මක පැත්ත සම්බන්ධයෙන්. හැබැයි මනෝ විශ්ලේෂණවාදය ඇතුලේ ෆ්‍රොයිඩ් කතා කරා පුද්ගලයාගේ ලිංගිකත්වය ගැන. පුද්ගලයාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් මිනිසු දකින සිහින ගැන මේ සිහින විශ්ලේෂණය පිළිබඳව වෙනම පොතක් ලියුවා. ඒ වගේම තෙරපි, ට්‍රීට්මන්ට්ස් මේ හැම දෙයක් ගැනම ෆ්‍රොයිඩ් කතා කරා. ඒ විතරක් නෙවෙයි කලාව සම්බන්ධ කරගෙන චිත්‍ර ඇඳලා තියෙන චිත්‍ර ශිල්පීන්ගේ මනස ෆ්‍රොයිඩ් කියවන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කියන ප්‍රායෝගික දේවල් සම්බන්ධයෙන් මිනිස්සු ගැන කතා කරනකොට සමාජය ඇතුලේ මනෝ විශ්ලේෂණවාදය ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු ප්‍රධානම තියරි එක තමයි human mind. පුද්ගලයාගේ මනස පිළිබඳ පෙර විග්‍රහය අපි ගත්තාම මේක කොටස් තුනක් යටතේ ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරනවා. ඒකේ පළවෙනි එක තමයි විඥාණය, conscious mind. දෙක pre-conscious mind. අපි කියනවා එහෙම නැත්නම් උපවිඥාණය. තුන්වෙනි කොටස තමයි unconscious mind. එහෙම නැත්නම් අපි කියන මේ අවිඥාණය. ඒතර පුද්ගලයාගේ මනස මෙන්න මේ විඥාණය, උපවිඥාණය සහ අවිඥාණය තුලින් නිර්මාණය වෙලා තියෙනවා කියන එක තමයි ෆ්‍රොයිඩ් පැහැදිලි කරේ. අපි පොඩක් කතා කරමු මේ කොටස් තුන කොහොමද පුද්ගලයාගේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. විඥාණය. විඥාණය විදිහට ෆ්‍රොයිඩ් මෙතන හඳුනාගන්නේ මේ මොහොත. අපි මේ ඉන්න මූමන්ට් එක. ඒ කියන්නේ මේ වෙලාවේ මගේ හිතේ ඇතිවන සිතුවිලි මොනවද? මට දැනෙන දේවල් මොනවද? මම කරන චර්යාවන් වලට බලපාන ඉමෝෂන්ස් මොනවද? සිතුවිලි මොනවද? ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ මගේ තියෙන මතකයන් මොනවද? ඊට මේ මොහොත මට අමතක වෙලා ගිහින් නැති මගේ මතකයේ තියෙන මම මේ වෙලාවේ කරන කියන දේවල් වලට සම්බන්ධ වෙන මගේ ඉමෝෂන්ස්, මම හිතන පතන විදිය, thoughts, සිතුවිලි මේ හැම දෙයක්ම විඥාණය විදිහට මෙතන ෆ්‍රොයිඩ් කතා කරනවා. අපි ඊට පස්සේ උපවිඥාණය පොඩක් පැත්තකින් තියලා අපි කතා කරමු අවිඥාණය. අවිඥාණය, unconscious mind. මේකට තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මූලිකත්වය දෙන්නේ සහ මනසේ ප්‍රධානම කොටස විදිහට විශේෂයෙන්ම අපි ඇටෙන්ෂන් එක දෙන්න ඕනි කොටස විදිහට හඳුනගන්නේ මේ අවිඥානය. ඇයි? ෆ්‍රොයිඩ් කියනවා අවිඥානයේ තියෙන හැංගිලා, පුද්ගලයාගේ යටි සිත මේ අවිඥානයේ තියෙන හැංගිලා සහ මේක ලස්සන තියරි එකකින් අයිස්බර්ග් තියරි එක කියලා අපි හඳුනගන්නවා. හිම කන්දකට මේ අයිස් කන්දකට අපේ මනස සමාන කරලා ගොඩක් වෙලාවට කියන්නේ 4/3 වගේ ප්‍රමාණයක් මුහුදු පතුලේ හැංගිලා තියෙනවා. ඔන්න ඔය හැංගිච්ච කොටස තමයි අවිඥානීය විදිහට ෆ්‍රොයිඩ් කතා කරන්නේ. අර මුහුද මතු පිට පාවෙන ඉතා කුඩා කොටස තමයි විඥානීය විදිහට හඳුනගත්තේ. කොච්චර ප්‍රමාණයක් අපි මනස ඇතුලේ හැංගිලා තියෙනවද බලන්න. يعني කොච්චර ප්‍රමාණයක් අපි දන්නේ නැති දේවල්, අපි ගැනම අපි දන්නේ නැති දේවල් හැංගිලා තියෙනවද? ඒක යටි සිත විදිහට නැත්නම් මේ අවිඥානීය විදිහට ෆ්‍රොයිඩ් හඳුනගන්නවා. ෆ්‍රොයිඩ් කියන අපි විඥානය ගැන බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ අපේ යටි සිත ගැන, අපේ අවිඥානය ගැන. ඇයි? මේ අවිඥානය ඇතුලේ තියෙනවා අපිට අමතක වෙලා ගිය මතක රාශියක්. අපේ විවිධ
මොටිවේෂන්ස් එහෙම නැත්නම් මේ ප්‍රේරණයන් තත්ත්ව අභිප්‍රේරණයන් තියෙනවා යටපත් වෙලා ගිය සිතුවිලි තියෙනවා ආශාවන් තියෙනවා ලිංගික ආශාවන් තියෙනවා මේ හැම දෙයක්ම තියෙන්නේ අවිඥානය ඇතුලේ සමහර අවස්ථාවන් වලදී අවිඥානයේ තියෙන දේවල් නොදැනුවත්වම විඥාණයට එන්න පුළුවන් එහෙම එන්නේ අර යටපත් වෙලා තියෙන මතක විදිහටම නෙවෙයි සමහර විට ඒක ෆෝබියා තත්ත්වයක් විදිහට මෙන්ටල් ඩිසෝඩර් එකක් නියුරොටික් ඩිසෝඩර් එකක් සයිකොටික් ඩිසෝඩර් එකක් විදිහට සමහර විට එන්න පුළුවන් ඒක නිසා මේ අවිඥානය කියන එක හරිම ප්‍රබලයි. අපි දන්නේ නැහැ අපේ යටිසිතේ මොනවද තියෙන්නේ කියලා. අවිඥානය ඇතුලේ මොනවා තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. අපිට මතක නැහැ. අපිට අමතකව ගිය කොටස් ටික 100%ක් මතක් කරන්න, ඒ කියන්නේ අපි මතක් කරොත් මතක් වෙන්නේ නැති අන්න ඒ කොටස් ටික තියෙන අපේ අවිඥානය ඇතුලේ. උපවිඥානයේ කොහොමද ස්වභාවය? උපවිඥානය හරියට මේ මොහොතේ 100%ක් අපිට මතක නැහැ. නමුත් 100%ක් අමතකම වෙලා ගිහිනුත් නෑ. අන්න ඒ අතරමැදි කොටස තමයි අපි මේ උපවිඥානයේ විදිහට හඳුනගන්නේ. සරලවම කිව්වොත් මතක් කරොත් මතක් වෙන කොටස තමයි අපි උපවිඥානයේ විදිහට හඳුනගන්නේ. හරි මං අහනවා ඔයාලගේ ප්‍රශ්න තුනක්. පළවෙනි ප්‍රශ්නය. ඔයා පෙරේද රැට කෑවේ මොනවද? ඔයා පෙරේද රැට කෑවේ මොනවද? බලන්න කොච්චර වෙලා යනවද කියලා ඔයාලට ඔකට උත්තර දෙන්න. සමහර විට ටික වෙලාවක් කියයි. right කල්පනා කරලා මතක් කරලා සමහර විට උත්තරේ දෙන්න පුළුවන් මම පෙරේදරයට කෑවේ ඉන්දියාප්පයි පරිප්පු සම්බෝල මතක් කරලා තමයි ඒකට උත්තරේ දුන්නේ අන්න උපවිඥානයේ ස්වභාවය දෙවෙනි ප්‍රශ්නය අපි දැන් මේ මොනවා ගැනද කතා කර ඉන්නේ මේ වෙලාවේ අපි දැන් මේ මොනවා ගැනද මේ කතා කරන්නේ ඒ ප්‍රශ්නය අහනකොටම ඔයාගේ කටට උත්තරය ඇවිල්ලා ඉවරයි. අපි මේ කතා කරන්නේ ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරපු මනසේ විග්‍රහය ගැන. අපි කතා කරන්නේ විඥානය, අවිඥානය, උපවිඥානය ගැන. අන්න පළවෙනි ප්‍රශ්නේ ඇහුවට වඩා වේගෙන් ඒකට දුන්න උත්තරයක් දුන්නානේ. ඒ උත්තරය දුන්නට වඩා යම් කිසි ටිකක් ඉක්මනින් ඔයාට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන් වුණා. ඇයි? මං අහපු ප්‍රශ්නේ අපි දැන් මොනවද මේ කතා කරන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයා ළඟ දැන් තියෙනවා. ඔයාට ඒක මතකයි. අන්න ඒක තමයි විඥානය. අන්තිම ප්‍රශ්නය. ඉස්කෝලේ ගියේ පළවෙනි දවසේ අඳපු පළවෙනි චිත්‍රය මොකක්ද? මතක නෑ නේද? අන්න අවිඥානීය ස්වභාවය. විඥාන, උපවිඥානීය සහ විඥානීය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට කියලා ෆ්‍රොයිඩ් සඳහන් කරනවා.